මෙය චතුරංගනී සේනාව පිළිබඳ අපගේ කෙටි විමසුමයි. බුදුදහමේ සහ අපේ ඉතිහාස කතාවල නිතරම අහන්න ලැබෙන මේ චතුරංගනී සේනාව කියන්නේ ඇත්තටම අතීතයේ හිටපු කිසිම කෙනෙකුට පරාජය කරන්න බැරි වුණු අංග 4කින් සමන්විත දැවැන්තම යුද යන්ත්‍රයක්. ඉතින් පළමුවෙන්ම අපි බලමු මේකේ බිහිසුණුම අංගය වුණු ඇත් සහ රිය සේනාව දිහා. ඔයාලා හිතන්නකෝ මේ අලි අතුන් කියන්නේ හරියට අතීතයේ පාවිච්චි කරපු යුද ටැංකි වගේ නේද? අති විශාල සතුන් පවුරක් වගේ ඉස්සරහට කඩාගෙන එද්දි සතුරන්ගේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒ වගේම තමයි රිය සේනාව. ප්‍රධාන සෙන්පතියන්ටයි දුනු ශිල්පීන්ටයි වේගවත් ප්‍රහාරක වේදිකාවක් විදිහට මේ යුද රථ පාවිච්චි කළා. දෙවනුවා මේ යුද පිටියට පුදුම වේගයක් ගෙනාවේ අස් සේනාවයි. මේක හරියට අද කාලේ තියෙන ක්ෂණික ප්‍රතිචාර දක්වන විශේෂ බලයණියක් වගේ. විදුලි වේගයෙන් සතුරන්ට ප්‍රහාර එල්ල කරන ගමන් යුද පිටිය පුරාම ඉක්මනින් පණවිඩ හුවමාරු කරමින් ඒ කලබලකාරී තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ මේ අශ්වාරෝහකයන් තමයි. අවසාන වශයෙන් මේ අලි අශ්වයෝ සහ යුදරත කොච්චර හිටියත් යුද පිටියේ බිම්මට්ටමේ සැබෑ පාලනය අරගත්තේ පාබල සේනාවයි. කඩු පලිස් සහ හෙල්ල අරගෙන මුහුණට මුහුණ සටන් වැදිලා Tamanගේ දහඩියෙන් සහ ධෛර්යයෙන් භූමියේ බලය සම්පූර්ණයෙන්ම අත්පත් කරගත්තේ මේ යෝධ මිනිස් පවුරයි. මේ විදිහට බැලුවම ඇත් අස් රිය සහ පාබල කියන මේ අංග 4 එකතුව කියන්නේ එකිනෙකට පුදුමාකාර විදිහට සහය දක්වන අති විශිෂ්ට යුද උපාය මාර්ගයක්. ඉතින් මීළඟ වතාවේ ඔයා පැරණි ඉතිහාස කතාවක් කියවද්දී මේ දැවන්ත යුද යන්ත්‍රය සටන් බිමේ ක්‍රියාත්මක වුණු අපූර්ව විදිය දැන් ඔයට නිසකවම මැවි පෙනෙනවා ඇති.